तीन डबल तीन वन तीन डाउन तीन उकला हमारा ही पाई बागे वेलाव मैंने प्रोती चांद चून नमिति गहनिයක් චූන්නේ के චූ කරද්දී චූ බින්දුව කකුලට ඇටීමෙන් චූන්නේගේ මේ ගියේ මසුන් මැරිම සඳහා ගී දිවර බෝට්ටු 4ක් මසුන් විසින් මරා දැම ඇත ඒ සෙයිමදිගේ සීටි බස් 4ක් තව මත ඇත මුදේ ගමන් කරු නැත නිවසක පපඩ මපිපරීමේ සිව් දෙනෙක් මිය ඇති ඒ ශකකර ඔසෙන් පොලිසිය කාර්යයත් අඩගුට ගනි ආනමාලු කෝලි කුට්ටු කොළඹට ගිට්ටු රංගගෙන අංගිව දැන් උසනවා මොනවාදොට්ටු මර්දාන බලා දාවනේ වන සීග කාම්බිසුම්ගේ පළවෙනි වේදිකාට ළඟා වුණත් එම දුම්පි නවත්තන්නේ බේරුල් මග්ගොඩ පයගල මින් ඉදිරියට මැටි සීළුම් දුම්බි ස්ථානක ඉදීම කෙලගෙන ඇති ඇමරිකාවට පරමාණු බෝම්බ 7ක් අවශ්‍ය වී ඇති බැවින් සිංහ රජයෙන් ගැල්ලොම හදන කැම සඳහා රජය නියෝග කර ඇත මෙන්න කාලගුණ වාර්තාව ඊයේ පෙරේදා ඇති වූ තතු සුළුසුලම් මාර්ගය නිසා ගැහණුන්ගේ යටගම් උඩගම් මිනිගම් සේරම උඩ යාම නිසා එකකට පොල් කොම්බ 7 ගන්න එල්ලීම් සඳහා රජය නියෝග කර ඇත තෝති සමන්තය hello my friend tin tin double tin one tin down tin අම්මා සාරද නංගි විසරද තාත්තාම රස අය සල්ගාදු එන සුදු බන්ටේ දිගේ අපි පාගලමුගේ හැටි මට පෑගුණ බොගේ ඇටි ත්‍රිලෝක විජය පත්‍ර භෝග අපනයනය සඳහා නිෂ්පාදනය කිරීම ත්‍රිලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කොමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා Free drinks in the house. Word. කොපිලා මේ රටකට ගේන්න පුළුවන් දෙයක්ෝ ආ මේ කොළබඩවත් ගේන්න බෑ කොටයි කොට දෙන්නේ තෝ කියන්නේ මගෙත් කොටයි කියලා ආ කොට තොපේ 100ගේ කියපන් ඔල්මාන බනුවන්නේ හුදු අම්මලා වාඩි කරන්න ගරු කතානායකතුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා කියලා. මේක හැමදාම මේම කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ. හරි. ඒ වින්ද ඒක හරි. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාව ඉල්ලුවා මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමාව වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා නැත්තම් උඹද මගේ ලොක්කා. මගේ ලොක්කා එයා. මං එයාට ලොක්කා කියනවා. උඹ මගේ ලොක්කා නෙමෙයි උඹට කියන්නේ මේ මගේ ලොක්කා. කරු කතානායකතුමනි මගේ ඔබතුමා තමයි මගේ ලොක්කා. මේ සභාවේ ලොක්කෝ නැහැ කවුරුවත්. මේ සභාවේ ඉන්නේ සභාපතිවරු. නමුත් මෙතන ලොක්කා ඔබතුමා. මෙතන ලොකුම පුටුවේ ඉන්න කෙනා. ඔයා ලොක්කා නෙමෙයි. වාඩි වෙන්න. කැරි මයින් මට කෑවා අවුරුදු කියලා ලංකා හිටියා 22ක් ශිරාවට 20ක් මයින් හොඳයිද අනේ මන් දමන් අපේ මේ ආසියාලාරාමේ වල ඔක්කොම මන් දැම්මා අපිට මොනවද මයින් කොහොමද හරියේ හරි චෝට විදියට හරියා රටේ ඉවරයි සහෝදරවරුනි 1918 මොකද උනේ කවුද දන්නේ අපිට මොකටද ඔබට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියපන් ඉංග්‍රීසි ඔව් ඉක්මනට ඉංග්‍රීසි පුළුවන් කියපන් ගෑරේජ් ඩිපෙන්ඩර් යුනිට් ප්ලග් වයර් ටයර් හුලං ඩෝ ලොක් ඒවා අමතර කොට ඉංග්‍රීසි නෙවෙයි ඉංග්‍රීසි නේ මේ ඔබ මට කරුණාකරලා කියපන් ඉක්මනට
මෙතනින් මකබෑවල ඵලයක්. කොහොමද කියන්නේ? ඉංග්‍රීසි. මෙතනින් මකබෑවල ඵලයක්. ඉක්මනට කියන්න. මකබෑවිල ඵලයක් නේ. ඔකේ පග්ගල කියන්න. පඩි අපිට කල්පනා කරලා කියන්න. පරක් වෙන්න. මතක කරගන්න. මෙතනින් මකබෑවිල ඵලයක්. පරක් වෙන්න. මෙතනින් මකබෑවිල ඵලයන්නේ? ඔව්. මෙතනින් මකබෑවිල ඵලයක් තමයි. ඩයිලොග් කාර්යය අම්මන්ට කෙලින්නේ උන් ඩයිලොග් කාර්යය කියන්නේ. මුන්ගේ සිම් දෙනවා මුන්ගේ අම්මට කෙලිනවා සිම් එක සල්ලිත් අරගෙන සිම් එක වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයිලොග් එකේ කෙලිනවා ලාගේ. අපේ සල්ලි ටික ඉවරයි. ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒකේ වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක මොකක්ද වගේ නම? මෛත්‍රීපාල දිරිසේන. වයස කීයද? දැන් 69යි. ඔයා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන් කියන්නකෝ විස්තර ටිකක්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කෙනෙක්. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. ගඳ ගහන්න බොන කෙනෙක්. අපටිය හා. ඒක නේ විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි. සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි ඔයාලට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා. සහ ජය වේවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙමද? මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර එහෙම මුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙඩිච්ච ගමන් නිින්ද යනවා. කොහොමද කියන්නේ? ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අර සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල? අමරබන්දු රූපසිංහ. ඔයාලට පුළුවන්ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන. ඒ ෂේප් එකේ ඔතහ මම බලන්න. ඒකේ නඩු එඩි බං. ඒ කවුරුවත් නෑ බං. ඔතපන්. හරි වටේ බලන්න. හරි මම බලන්නම් කවුරු එනවනම්. සද්දයක් ආවා. කාකි පාටක්. උටා පොලිසිය. යනවා නම් අනේ මං අරන්. ඕ යන්න තැනකට යන්න රජරන්. පොට්ට කෙල්ලක් කොහෙද ඔය බලන්නේ? නෑ අර පළකුගේ කරා. කුකුල් වංශයට මරුණාද? මොනවද? වැරදි තරකල වදී ගෑන්නේ. තමුස මට ගහන්නනේ. කාඩ ඔබට. යෝ කොහෙද ගෙදර? ඒ කොල්ල බලහන් කවුරු හරි බලන් ඉන්නවද කියලා? කවුරුත් බලන් ඉන්න ෂේප් එකේ අල්ලලා දාන්න. මොකද? ජොන්න ෂිප් එකට අහුණා. අම්මා සාගරේ බඳු වේදනාව දෙවි යනවා. තෝමි යගෝ ඇහෙන්නද? මගේ අම්මා කියන එක. අඩෝ සුමනලිංග දෙනවා සමලිංග වෙන්න. කවුද ඔය? කවුද ආන්නේ? මගේ නංගිට මොනවද පෙන්නලා තියෙන්නේ? මට අවුනොත් මම පෙන්නනවා. නෑ මම මේ යාට රියැලිටි කිං එකේ මනි ටෝක්ස් එකක් පෙන්නුවා විතරයි. මේ එහෙම මොකුත් කරන්න නම් ගියේ නැහැ. මේ හැබැයි අපේ කොල්ලෝ ඉතින් හැංගීම් අවිස්සනවා.